අපි කලින් වීඩියෝ වලින් ගෙනාපු ටූම්බ් ඔෆ් ෆෝලන් ගෝඩ් කතා මාලාවේ 3 වෙනි සීසන් එකත් අරගෙන ආවා. ඉතින් කලින් සීසන් බැලුවේ නැත්නම් ඒවා ගිහිල්ලා බලලා ඇවිල්ලා මේක බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ 3 වෙනි සීසන් එක කලින් සීසන් දෙකට වඩා ටිකක් වෙනස් කියන එකත් අපි ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි කතාව පැත්තට යමු. ඉතින් කතාව පටන් ගද්දිම චෙන්නන් මෙච්චර වෙලාවක් සීසන් 1 එකේ වගේම 2 එකේ සිද්ධ වෙච්ච දේවල් කියනවා. එයා ආපහු ඉපදුනා, එයා නිදහස් නගරයට ගියා. ඒ වගේම එයා ඒ නිදහස් නගරේ එයා ආදරය කරන කෙනාව තැන්පත් කරලා තිබ්බ නිම්නේට ගියාම අලුත්ම තවත් ගෑනු ළමයෙක්ගේ උපතක් දැක්ක කියන එක චෙන්නන් කියනවා. ඉතින් මේකත් එක්කම අපිට චෙන්නන්ව පෙන්නනවා. ඉතින් එයාලා ඉන්නේ අර එයා ආදරය කරපු කෙනා නැත්තම් යුන්ෂි තැන්පත් කරපු තැන කියලා අපිට පෙන්නනවා. ඉතින් චෙන්නන්ට යුන්ෂි මැරිච්ච හැටි මතක් වෙනවා. ඉතින් චෙන්නන් අඬනකොට අර පොඩි ගෑනු ළමයා චෙන්නන් ළඟට එනවා. චෙන්නන්ට මෙතන ඉඳලා හම්බ වුණේ. ඉතින් ඒ කෙනා ඇවිල්ලා චෙන්නන්ගෙන් අහනවා ඇයි ඔයා අඬන්නේ කියලා. ඉතින් එතකොට චෙන්නන් කියනවා මොකුත් නැහැ කියලා. ඉතින් එතකොට ඒ ගෑනු ළමයා චෙන්නන්ට පළතුරක් දෙනවා කන්න කියලා. ඒ වගේම මෙතනදී ගෑනු ළමයා චෙන්නන්ගෙන් අහනවා එයාගේ නම මොකක්ද කියලා. ඉතින් එතකොට චෙන්නන් කියනවා ඔයා උදේ හිරුවෙලියත් එක්ක ඉපදිච්ච හින්දා අපි ඔයාට චෙන්සි කියලා කියමු කියලා. ඉතින් කලින් කතාවේ ඩොන්ඩොන් බිත්තරයක් විදියට වෙනස් වුණානේ. චෙන්නන් ඩොන්ඩොන්ව ඒ නිම්නේ තියලා යනවා. එතන ජීව ශක්තිය වැඩි ඩොන්ඩොන්ට වෙනස් වෙන්න උදව් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ චෙන්නන් කියනවා මම ඔයාව නගරයට එක්කයි යන්නම්. නගරේ ඔයාගේ වයසේ ළමයි ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා මේ දෙන්නා නගරයට යනවා. එතනදී චෙන්නන් චෙන්සිට ඇඳුම් ගන්න ඕනි කියලා කඩේකට එක්කයි යනවා. වගේම චෙන්සිට ලස්සන ඇඳුමක් අරන් දෙනවා. හැබැයි මෙතනදී එක 4 දෙනෙක් දොරත් අරගෙන එනකොට චෙන්සිට තුවාල වෙනවා. ඉතින් මෙතනදී චෙන්නන් එයාලට කියනවා සමාව ගන්න කියලා. හැබැයි ඒගොල්ලෝ ගොඩක් බලවත් කියලා අපිට පෙන්නනවා. ඉතින් ඒගොල්ලෝ සමාව ගන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියන එකත් අපිට පෙන්නනවා. වගේම එයාලා චෙන්නන්ට අපහාස කරනවා කියන එකත් අපිට පෙන්නනවා. ඉතින් මෙතනදී චෙන්සි නැගිටලා එයාට සමා වෙන්න අයියට බයින්න එපා කියලා කියනවා. වගේම චෙන්නන්ට එතනින් යන් කියලා කියනවා. ඉතින් චෙන්සි කොච්චර හැදුවත් රණ්ඩුවක් නොවී නවත්තන්න එතන ඉන්න මිනිස්සු රණ්ඩු වෙන්න පටන් ගන්නවා. වගේම මෙතනදී චෙන්නන් එතන ඉන්න මහත මිනිස්සයත් එක්ක රණ්ඩුවකට පැටලෙනවා. ඉතින් මෙතනදී චෙන්නන් එක පාරින්ම ඒ මිනිස්සයව පරාද කරනවා. හැබැයි එතකොට ඒ මිනිස්සයාට ලැජ්ජාව දරා ගන්න බැරුව එයාගේ මකරව එතෙන්ට ගෙන්නනවා. ඉතින් මේකත් එක්ක චෙන්නන්ට තේරෙනවා එතන රණ්ඩුවක් වුණොත් අහිංසක මිනිස්සු ගොඩක් මැරෙනවා කියලා. ඒක හින්දා චෙන්නන් චතුරස්‍රයක් වගේ තැනකට එයාට එන්න කියලා එතන මේ දෙන සටන් කරනවා. හැබැයි මෙතනදී චෙන්නන් දශ විදියට සටන් කරනවා. ඒත් එක තැනකදී මේ මිනිස්සයාගේ ඉතුරු යාළුවෝ ටික චෙන්සිව අල්ල ගන්නවා. ඉතින් මේ ගොල්ලෝ චෙන්සිගෙන් සෙල්ලම් කරනවා. ඉතින් මෙතනදී චෙන්නන්ට ගොඩක් තරහ යනවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් චෙන්නන් මෙයාලත් එක්ක ආපහු සටන් කරන්න යනකොට ඒගොල්ලෝ චෙන්සිව තියාගෙන තර්ජනය කරනවා. ඉතින් මේකත් එක්ක චෙන්නන්ට කරගන්න කිසිම දෙයක් නැතුව යනවා. ඉතින් මේ ගොල්ලෝ චෙන්නන්ට හොඳටම පහර දෙනවා. ඉතින් මේකත් එක්කම චෙන්නන්ට සිහිය නැතුව යනවා. වගේම එයාට පේනවා එයා වගේම තව කෙනෙක්. ඉතින් ඒ කෙනා චෙන්නන්ගෙන් අහනවා ඔයා අන්තිමටම මේ වගේ අසරණුනේ කවදද කියලා. ඉතින් එතකොට චෙන්ට එයාගේ ගෑනු ළමයාව මතක් වෙනවා එයා මැරිච්ච දවස. ඉතින් එතකොට ඒ කෙනා කියනවා ඔයා යුන්ෂිව මැරුවා. ඒ වගේම දැන් චෙන්සිවත් මරන්න තමයි හදන්නේ. ඔයා චෙන්සිව නිම්නෙන් එළියට ගෙනා
ආවේ නැත්තම් චෙන්සිට මෙහෙම වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ඒ චෙන්සිට කරදර කරපු අයව මුලින්ම මරලා දැම්මනම් ඒ ගොල්ලෝ චෙන්සිව අල්ලගෙන ඔයා මෙහෙම කරයිද කියලා අහනවා. වගේම එයා චෙන්නන්ගෙන් අහනවා ඔයා යුන්ෂිව නැති කරගත්තා වගේ චෙන්සිවත් නැති කරගන්නවද කියලා. එහෙම කියලා එයා චෙන්නන්ට හැරෙන්න කියනවා. ඒ වගේම මේකත් එක්ක චෙන්නන් නැගිටිනවා අපිට පෙන්නනවා. ඉතින් එතකොට චෙන්නන්ගේ ස්වරූපේ ආපහු වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්කම අපිට පෙන්නනවා ඒ මුළු නගරේ වටේටම හමුදාව රැස් වෙනවා. චෙන්නන් එකපාරටම අර මහත මිනිස්සයාගේ අත කපලා දාලා චෙන්සිව බේර ගන්නවා. වගේම එයා ඒ මහත මිනිස්සයාගේ මකරගෙන් කැඩිච්ච දතක් අරගෙන ඒ මිනිස්සයාව මරලා දානවා. මේ මහත මිනිස්සයා මැරිච්ච හින්දා එයාගේ මකර අපාලනයෙන් මිදෙනවා. ඉතින් ඒ මකර දඟලනවා. ඉතින් මේකත් එක්කම චෙන්නන් මේ මකරවත් මරලා දානවා. ඉතින් ඊට පස්සේ චෙන්නන් මකරව මරලා දාලා පහලට ඇවිල්ලා අර එතන 4 දෙනාගෙන් ඒ ගෑනු ළමයාවත් මරලා දානවා. ඉතින් ඒකත් එක්කම ඒ රාජ්‍යයේ සෙබළු චෙන්නන්ට පහර දෙනවා. ඉතින් මෙතනදී චෙන්නනුත් ඒ මිනිස්සු ඔක්කොටම පහර දෙනවා. වගේම අර ඉතුරු දෙන්නවත් මරලා දානවා. ඉතින් මේකත් එක්කම අපිට පෙන්නනවා ඒ රාජ්‍යයේ තවත් සෙබළු ගොඩක් එතෙන්ට එනවා. ඉතින් ඒ ගොල්ලෝ චෙන්නන්ට එක්ක සටන් කරනවා. චෙන්නන්ව අල්ල ගන්න ඕනි හින්දා. හැබැයි මෙතනදී චෙන්නන් ඒ ගොල්ලෝ හැමෝමත් එක්ක රණ්ඩු කරනවා. ඉතින් එතකොට අපිට පෙන්නනවා රාක්ෂසෝ 7 දෙනෙක් මතුවෙනවා. ඉතින් මේක දැකලා එතන ඉන්න අනිත් හැමෝමත් පුදුම වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඒ රාක්ෂසෝ චෙන්නන්ට ශක්තිය දෙනවා. වගේම චෙන්නන්ගේ කඩුව පවා මවනවා. ඉතින් මේකත් එක්කම ඉතින් මෙතෙන්ට උපවිදුහල්පතිතුමා ඇවිල්ලා චෙන්නන්ට උදව් කරනවා. හැබැයි මෙතනදී එක වයසක මිනිස්සෙක් එනවා. ඉතින් ඒ මිනිස්සයා ගොඩක් බලවත් කියලාත් අපිට පෙන්නනවා. ඉතින් මේ කෙනා කියනවා ඔයාලට කීයටවත් යන්න දෙන්න විදිහක් නැහැ කියන එක. චෙන්නන්නේ වයසක මිනිස්සයාට කිව්වත් එයා ආත්ම ආරක්ෂාවට සටන් කරේ කියලා ඒ වයසක මිනිස්සයා ඒක අහන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක චෙන්නන්ට තේරෙනවා එයාලට කවදාවත් මෙතනින් ගැලවිලා යන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මේකත් එක්ක චෙන්නන් එයාට වෙන කරන්න දෙයක් නැහැ කියලා එයාගේ තාත්තා පුහුණු කරපු අන්තිම මන්ත්‍රයකුත් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකත් එක්ක අපිට පෙන්නනවා අර චෙන්නන්ගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා නිදහස් වෙනවා. මේකත් එක්කම චෙන්නන්ගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා චෙන්නන් චෙන්සිව උපවිදුහල්පතිතුමාට දෙනවා. වගේම එයාව ආරක්ෂා කරන්න කියනවා. ඉතින් මෙතනදී චෙන්නන් දක්ෂ විදියට අර වයසක මිනිසයාත් එක්ක සටන් කරනවා කියන එකත් අපිට පෙන්නනවා. ඒ වගේම මෙතනදී චෙන්නන් කියනවා චෙන්සි කියන්නේ යුන්ෂි නොවුනත් මම එයාව ආරක්ෂා කරනවා. මට අන්තිමට පසුතැවෙන්න ඕනේ නැහැ කියලා චෙන්නන් දිගටම සටන් කරනවා. ඉතින් මේ එක තැනකදී චෙන්නන්ගේ ශක්තිය ඉවර වෙනවා. ඉතින් ඒක අර වයසක මිනිස්සයාටත් තේරෙනවා. හැබැයි මේ වෙනකොට ඒ වයසක මිනිස්සයාටත් ගොඩක් අමාරු වෙලා තියෙන්නේ චෙන්නන් එක සටන් කළා කියලා අපිට පෙන්නනවා.
හැබැයි මෙතනදී චෙන්නන් එයාගේ උපරිම බලය පාවිච්චි කරලා අර වයසක මනුස්සයාට පහර දෙනවා. හැබැයි මේකත් එක්ක මුළු නගරෙම කොටසක් විනාශ වෙනවා කියලා අපිට පෙන්නුවත් ඒ වයසක මනුස්සයා බේරිලා ඉන්නවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් මෙතනදී චෙන්නන්ට සිහිය නැති වෙනවා. හැමෝම හිතනවා චෙන්නන් මැරිලා කියලා. ඉතින් ඒ වයසක මනුස්සයා කියනවා එයාගේ ගෝලයා මරපු එකට තාම පලිය අරන් ඉවර නෑ. ඒක ලේවලින් ගෙවන්න ඕනි කියලා එයා චෙන්නන්ට ආපහු පහර දෙන්න එනකොට චෙන්සි ඉස්සරහට පැනලා එයාගේ අයියට කරදර කරන්න එපා කියනවා. ඉතින් ඔය අතරේ අපිට පෙන්නනවා චෙන්නන් හීනයක් දකිනවා. එයාගේ ගෑනු ළමයාත් එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙනවා තමයි එයා හීනෙන් දකින්නේ. හැබැයි ඔය අතර එයාට චෙන්සිව මතක් වෙනවා වගේම එයාට පේනවා චෙන්සි අර වයසක මනුස්සයා ඉස්සරහා එයාව බේරගන්න බැගෑපත් වෙන හැටි. ඉතින් මේකත් එක්කම චෙන්නන් එයාගේ ගෑනු ළමයාට සමා වෙන්න ඒත් මම දැන් යන්න ඕනි කියලා ආපහු එනවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් මේ වෙලාවෙදිම අර වයසක මනුස්සයා චෙන්සිව මරන්න පිහියෙන් අයින්න හදනකොටම තමයි චෙන්නන් නැගිටින්න කියන එකත් අපිට පෙන්නනවා. මෙහෙම නැගිටපු චෙන්නන් මේ වයසක මනුස්සයත් එක්ක සටන් කරනවා. ඉතින් මේ වයසක මනුස්සයා එයාගේ සෙබළුන්ට කියනවා මෙයා මරණයේ අන්තිම මොහොතෙන් නැගිට්ටා. ඒ වුණාට එයාට ගැලවිලා යන්න ඉඩ දෙන්න බෑ. එයාව මරන්න කියලා කියනවා. ඉතින් මේකත් එක්කම අපිට පෙන්නනවා අර ඩොන්ඩොන්ගේ බිත්තරේ කැඩිලා කියන එක. ඉතින් ඒත් එක්කම අහසේ ඩොන්ඩොන් පේන්න පටන් ගන්නවා. ඉතින් ඩොන්ඩොන් ස්වර්ගික මකරෙක් විදියට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියන එක අපිට පෙන්නනවා. ඉතින් ඒකත් එක්ක ඒ වයසක මනුස්සයා වගේම එතන ඉන්න හැමෝම ඩොන්ඩොන්ව දැකලා බය වෙනවා කියන එකත් අපිට පෙන්නනවා. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා ඩොන්ඩොන්ව දැකලා බය වෙච්ච පාර අර වයසක මනුස්සයා පැනලා යනවා. ඉතින් මෙතනදී චෙන්නන් ඩොන්ඩොන්ට කියනවා අර වයසක මනුස්සයාව මරන්න කියලා. ඉතින් ඒකත් එක්කම ඩොන්ඩොන් චෙන්නන් එක්ක ගිහිල්ලා ඒ වයසක මනුස්සයාව මරලා දානවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ ඒ සීන් එක එතනින් කට් කරලා අපිට මෙන්ව පෙන්නනවා. ඉතින් මෙන්ට මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියන එක අපිට පෙන්නනවා. අර මෙන්ගේ දෙවෙනි සීසන් එකේදී පෙන්නුවනේ එයාගේ ඇඟ ඇතුලෙත් වෙනම කෙනෙක් ඉන්නවා කියන එක. ඉතින් හරියට ඒ කෙනා මෙන්න පාලනයට ගන්නවා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට චෙන්නන්ව පෙන්නනවා. ඒ ගොල්ලෝ නිම්නේ ඉන්නකොට එයාලට කට්ටියක් පහර දෙනවා. ඉතින් මෙතනදී චෙන්නන්ලා ඒ පහර දෙන කට්ටියව අල්ලගෙන ඒ ගොල්ලෝ පස්සෙන්ම යනවා. ඉතින් මේගොල්ලෝ මෙහෙම යනකොට එක තැනකදී චෙන්නන්ට එක ගෑනු ළමයෙක් පහර දෙන්න එනවා. මෙතනදී චෙන්නන්නේ ගෑනු ළමයාත් එක්ක සටන් කරද්දී චෙන්නන්ට තේරෙනවා ඒ වෙන කවුරුවත් නෙවෙයි මෙන් කියන එක. චෙන්නන් කොච්චර මෙන්ට කතා කරලා තේරුම් කරන්න හැදුවත් මෙන් චෙන්නන්ව අඳුරගන්නේ නැහැ කියන එකත් අපිට පෙන්නනවා. ඒ වගේම මෙතනදී පෙන්නනවා ඇත්තටම මෙන්න අර මෙන්ගේ ඇඟ ඇතුළේ ඉන්න අනිත් කෙනා පාලනය කරනවා කියන එකත්. ඉතින් මෙතනින් අද කොටස ඉවර වෙනවා වගේම ඊළඟ කොටසත් ඉක්මනටම අරන් එන්නම්. එතකන් ගිහින් එන්නම්. බයි.